Welcome to Iconic Constructions, where we bring visions to life. Iconic Constructions, Engineering Your Dreams. සුබ දවසක් ඔබ සැමට. මාතලේ ප්‍රදේශයේදී අවසාන මාස 3 තුලදී ඉදිකිරීම් කටයුතු අවසන් කර බාර දුන් තුන්වෙනි නිවසේ හිමිකාරණිය වන ඉරුණි මහත්මිය සහ ඇගේ ආදරණීය ස්වයං පුරුෂයා කෝදිත මහත්මයා මේ සමග අපත් සමග සම්බන්ධ වෙනවා. විදේශගතව සිටින අවස්ථාවක ලංකාවට පැමිණ ඉතා කෙටි කාලයකදී කාර්යබහුල අවස්ථාවක අපගේ කෙටි ආරාධනයෙන් මෙම අවස්ථාවට සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. ඉරුණි මහත්මියට අපි මෙම අවස්ථාවට සම්බන්ධ වීමට ආරාධනා කරේ ඇයගේ ව්‍යාපෘතිය පිළිබඳ ඇයගේ අදහස් විමසා බැලීමටයි. ඒ සඳහා යොමුවීමට මත්තෙන් මෙම ව්‍යාපෘතිය පිළිබඳ කෙටි හැඳින්වීමක් මම ඔබට කරන්නම්. මේ ව්‍යාපෘතිය අපි ආරම්භ කරේ මේ වර්ෂයේ පෙබරවාරි මාසයේදී. මුලින්ම අපිට කරන්න සිදුුනේ මෙම ලෑන්ඩ් එකේ තිබුණා ගොඩනැගිල්ලක්. කලින් ඉදි කරපු ගොඩනැගිල්ලක් තිබුණා. ඒ සම්පූර්ණයෙන්ම අපිට අයින් කර ගැනීමට සිදු වුණා. ඒදී අපි ඒ ඩිමොලිෂන් කටයුතු ෆවුන්ඩේෂන් එකේ සිටම සියලුම දේ අයින් කරා. ඊට පස්සේ අපි ලෑන්ඩ් එකට ගිහම අපිට තවත් ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වුණා. මේ පස්සේ ගැටලු සාගත තත්ත්වයන් කීපයක් තිබුණා. ඒ සොයිල් එක එච්චර හොඳ තත්ත්වයක තිබුණේ නැහැ. ෆිල් කරපු සොයිල් එකක් තිබුණේ. අපිට ඊට පස්සේ සිදු වුණා සොයිල් ට්‍රීට්මන්ට් එකක් කරලා සොයිල් ටෙස්ටිං එකක් එක්ක ඊට පස්සේ සොයිල් එක ට්‍රීට් කරලා ලෑන්ඩ් එක සම්පූර්ණයෙන්ම හදාගන්න. ඔය වැඩ කටයුතු සඳහා අපිට මාස 3ක පමණ කාලයක් ගත වුණා. ඒ අතරතුරදී අපිට පුළුවන් වුණා ටයිම් එක සේව් කරගෙන ගෙදර ඩිසයින් එකේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරගන්න. ඒ අතරතුර හිරුණි මහත්මිය අපගේ ඩිසයින් පැකේජ් එකක් තමයි තෝරගත්තේ. ඒ යටතේ සම්පූර්ණ ගෙදර ආකිටෙක්චරල් ඩ්‍රොවින්ග්ස් ටික, කවුන්සිල් ඩ්‍රොවින්ග්ස් සහ කවුන්සිල් ඇප්‍රූව්ඩ් ප්‍රොසීඩර් එකත් එක්ක ඊට පස්සේ ඉලෙක්ට්‍රිකල් ඩ්‍රොවින්ග්ස්, ප්ලම්බින් ඩ්‍රොවින්ග්ස් සහ වැදගත්ම ස්ට්‍රක්චරල් ඩ්‍රොවින්ග්ස් පවා අපිට මේ පීරියඩ් එක ඇතුළත කම්ප්ලීට් කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මැයි මාසේ අපි ගෙදර වැඩ කටයුතු පටන් ගත්තා. පටන්ගෙන මාස 6ක් ඇතුළතදී සම්පූර්ණ ගෙදර පළමු මහල ඉදිකර බාර දීමට අපිට හැකියාව ලැබුණා. මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් අපි මුලින්ම හිරුණි මහත්මියගෙන් අදහස් කිහිපයක් විමසා බලමු. අතන මගේ ඔය අදහස තිබ්බේ මේ කියන ගෙදරම රිනෝවේෂන් එකට යන්න. ඉතින් මම මාතලේ සහ කීප දෙනෙක්ගෙන් අහලා බලද්දී Iconic Construction එක තමයි මාතලේ නමකට විදිහට මට අහන්න හම්බුනේ. ඉතින් මම Iconic Construction එක කන්ටැක්ට් කරගෙන එයාලට මගේ හරණ තිබ්බ ගෙදර පොඩ්ඩක් බලලා මොකක්ද අපිට ඊළඟට යන්න පුළුවන් කියන එක මම එයාලගෙන් අහගත්තා. එතකොට එයාලා ඇවිල්ලා සයිට් ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා මගේ පරණ ගෙදර බැලුවා. එතකොට එයාලා කිව්වේ තිබ්බ ස්ට්‍රක්චර් එකත් එක්ක ඒක ඇත්තටම ගොඩක් පරණ ගෙදරක්. ඉතින් තිබ්බ ස්ට්‍රක්චර් එකත් එක්ක ඉස්සරහට යන්න අමාරු කියන එක තමයි කිව්වේ. Iconic Construction එකේ ස්ට්‍රක්චරල් ලෑන්ඩ් එක හැමදේම බලලා. ඉතින් එයාලාත් එක්ක කතා බහ කරලා බලද්දි මමත් හිතුණා තියෙන ස්ට්‍රක්චර් එකට වඩා අලුතෙන්ම හරියටම හැමදේම ප්ලෑන් කරගෙන කරන්න හොඳයි කියලා. ඉතින් මම අලුත් ගෙදරක් සම්පූර්ණයෙන්ම හදන්න ලෑන්ඩ් එක ක්ලියරන්ස් ඉඳන්ම හැමදේම Iconic එක කරන්න පටන් ගත්තා. ඒකෙන් පළවෙනි අදියර තමයි මේ කාලේදී මට ඉවර කරගන්න පුළුවන්. හිරුණි මහත්මිය කියපු විදිහට තමයි අපි අත්‍තරම මේ වැඩේ පටන් ගත්තේ. සයිට් එක ක්ලියර් කරගෙන අපි දැන් හිරුණි මහත්මියගෙන් අහලා බලමු මේ ඩිසයින් ස්ටේජ් එක කොහොමද උනේ කියලා. හිරුණි මහත්මිය අපේ ඩිසයින් පැකේජ් එක තමයි සිලෙක්ට් කරගත්තේ. ඒකට අදාළව වැඩ කටයුතු කොහොමද උනේ කියලා අපි හිරුණි මහත්මියගෙන් අහලා බලමු. අතන මේ ගෙදර හදන වැඩේ පටන් ගත්තී මගේ ඔළුවේ ඩිසයින් එකක් තිබ්බා. ඒක මම Iconic Construction එකේ ටීම් එකත් එක්ක කතා කරද්දී යාළුවා ගාව තවත් හොඳ අදහස් තිබ්බා. ඉතින් ඒවත් එක්ක එකතු කරලා අපි ඩිසයින් එකට මුලින්ම ගියා. එතකොට අපිට මේ කිනු Iconic Construction ටීම් එකෙන් මට සියලුම drawings ඒ කියන්නේ structural architecture and MEP ඔක්කොම drawings මට කරලා දුන්නා. ඒ වගේම අතන මම විදේශගත කරලා ඉඳලා අම්මා විතරයි දෙන්නේ. ඉතින් අම්මට කරන්න දෙයක් තිබෙන්නේ නැහැ. ඔක්කොම ටීම් එකේ අය drawings වලින් නම් පළවෙනි approval වලින් නම් documentation එකේ නම් හැමදේම සහ drawings සියල්ල මටත් දෙවලා මගේ අදහස් විමසගෙන ඉතින් ඩිසයින් ස්ටේජ් එකේ ගොඩක් දේවල් එයාලා මට කරලා දුන්නා. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන.
මහේෂ් අයියා තමයි ගොඩක් ඩිසයින් පැත්ත බැලුවේ. එයා හැම ඩ්‍රෝවිං එකක්ම මට එවලා මෙහෙම කරන්නේ. ඒ වගේ ඩිසයින් ස්ටේජ් එකේ ගොඩක් අදහස් එකතු කරගෙන අපි හැම ඩ්‍රෝවිං එකක්ම ෆයිනලයිස් කරනවා. ඩිසයින් එක මම ආයිකොනික් ක්ලේම් එකක් කිව්වට පස්සේ යාළුවගේ පැත්තෙන් දෙන්න පුළුවන් ඔප්ෂන්ස් මට දුන්නා. ඒ අතේ මට ගැලපෙන විදිහට ආවේ ප්‍රීමියම් ප්‍රයිස් පැකේජ් එක. ඉතින් මාත් ක්වොලිටි සර්වේ කෙනෙක්. ඉතින් එයාලත් එක්ක කතා බහ කරලා මේ පැකේජ් එකේ ඉන්ක්ලූඩ් වෙන හැමදේම මට හරිම ට්‍රාන්ස්පරන්ට් විදිහට මට පැහැදිලි කරා. සම මට ඕන රික්වයර්මන්ට්ස් එයාලට කිව්වම අපිට මට ඕන විදිහට හැමදේම කරලා දුන්නා. ඒ යටතේ හැම වර්ගෙම ඩ්‍රෝවින්ග්ස් එයාලා යටතේ තමයි ගයිඩ් වෙන්නේ. මොකද මම විදේශගත වෙලා ඉන්නේ මට ඒවලට ඇත්තටම සම්බන්ධ වෙන්න උන්නේ නැහැ. ඉතින් ඒවා ඩ්‍රෝවින්ග්ස් වලින් නම් කවුන්සිල් අප්‍රූවල් එක වෙනකම්ම හැමදේම එයාලගේ යටතේ තමයි සිද්ධ වෙන්නේ. ඒත් මේ මහත්මයා කියපු විදිහට අය තෝරාගත්ත අපි ඩිසයින් පැකේජස් වල තියෙන ප්‍රීමියම් පැකේජ් එකට ඒකට ආර්කිටෙක්චර් ඩ්‍රෝවින්ග්ස් ඉඳන් කවුන්සිල් ඩ්‍රෝවින්ග් හැම ඩ්‍රෝවින්ග් එකක්ම අදාළ වුණා සහ BOQ එක පවා ඉන්ක්ලූඩ් වුණා. එතකොට මේ සියලුම දේ අපි අයට කරලා දුන්නා. ඊට අමතරව වැදගත් මෙයා කවුන්සිල් අප්‍රූවල් එක. අතන අපි සම්පූර්ණයෙන්ම කවුන්සිල් අප්‍රූවල් ප්‍රොසෙස් එක අපි කරලා දුන්නා. ඊළඟට මම කිව්වේ මහත්මයාගෙන් දැනගන්න කැමතියි අපේ වර්ක් ප්‍රෝග්‍රෑම් එකයි අපි කොහොමද වැඩ ටික ප්ලෑන් කරේ කියලා. මොකද හිර්නි මහත්මයාට ඩෙඩ්ලයින් එකක් තිබුණා ප්‍රොජෙක්ට් එක මේ කාලෙදී ඉවර කරගන්න ඕන කියලා. මොකද එයා වැකේෂන් ප්ලෑන් කරලා තිබුණේ එයා විදේශගතව සේවය කරන නිසා. දෙසැම්බර් මාසයේදී එයාට අපි ප්‍රොජෙක්ට් එක ඉවර කරගන්න උවමනාවක් තිබුණා. ඒතර අපි ඒකට වර්ක් ප්‍රෝග්‍රෑම් එකක් හදලා දුන්නා එයාට. ඊට පස්සේ අපිට පොඩි අපහසුතාවයකටපත් වෙනුණා මුල් කාලේදී වැස්සත් එක්ක සහ ලෑන්ඩ් ඩෙවලොප්මන්ට් වලට අපි හිතුවට වඩා කාලයක් ගියා. ඒත් අපි ඩීලේ එක කැච් අප් කරගෙන කොහොම හරි ඩෙඩ්ලයින් එක මීට් කරලා එයාට ගෙදර හෑන්ඩ් ඕවර් කරන්න අපිට හැකියාව ලැබුණා. අපි ඒ ගැන පොඩ්ඩක් විස්තර හිර්නි මහත්මියගෙන් අහලා බලමු. ඇත්තටම ඒකෙදී අපි මුලින්ම ආයිකොනික් ටීම් එකෙන් මට ප්‍රෝග්‍රෑම් එකක් හම්බුණා. යන ඩියුරේෂන් එක සහ සියලු ස්ටේජස් වලට අදාළව වර්ක් ප්‍රෝග්‍රෑම් එක මට සබ්මිට් කරා. ඉතින් මම ඒක අනුව තමයි යාළුවා වැඩ පටන් ගත්තේ. ඒ වුණාට මුල් කාලේදී ඇත්තම ටීම් එකෙන් කිව්ව විදිහට සහ මටත් තේරෙන විදිහට අපේ ලෑන්ඩ් එකේ පොඩි ප්‍රශ්න ටිකක් තිබුණා. ඒවත් ඔක්කොම විසඳගෙන අපි කන්ස්ට්‍රක්ෂන් එක යන්න ඕන හින්දා අපිට පොඩි ප්‍රශ්න ටිකක් ආවා. ඒකට ඒ කාලේ මම ගොඩක් ස්ට්‍රෙස් වුණා. ඇත්තටම මේක කරගන්න පුළුවන් නේද? මොකද මට මේ අවුරුද්දේ මේක කම්ප්ලීට් කරගන්න ඕන හින්දා. ඒ වුණාට ඒ කාලෙදි විතරයි ඇත්තටම ප්‍රශ්නයක් වුණේ. ඊට පස්සේ අපි ස්ට්‍රක්චරල් ආර්කිටෙක්ට් ෆිනිෂර්ස් හැමදේම එක දිගට අපිට ටීම් එක කරගෙන ගියා. මම විදේශගත වෙලා හිටියත් මට හැමදාම daily update එකක් හම්බුණා WhatsApp through. එයාලා photos ඒ කියන්නේ එදා දවසට කරපු photos videos මට WhatsApp through හැමදේම මාව update කරා daily. ඉතින් ඒ stage ටිකේ හැමදේම පිළිවෙලට ආපු හින්දා අපිට ඇත්තටම මම plan කරගෙන හිටපු දෙසැම්බර් මාසෙදී මේක complete කරගන්න පුළුවන් වුණා. ටීම් එකේ ලොකු effort එකක් ආවා. අන්තිම කාලේදී මට අර ඉක්මනින්ම finishes වැස්සත් එක්ක වුණ ප්‍රශ්නත් එක්ක ඒ වුණාට මට අවශ්‍ය කාලයේදී මගේ මේ ප්‍රොජෙක්ට් එක ඉවර කළා අයිකොනික් ටීම් එක මට බාර දුන්නා. හිර්නි මහත්මිය අදහස් දක්වපු විදිහට අපිට අර මුල් කාලේදී පොඩි ප්‍රශ්නයක් ගත්තේ වුණා මේ ලෑන්ඩ් එකේ මම කලින් කිව්වා වගේ මේ සොයිල් කන්ඩිෂන් එක. හැබැයි අපි ස්ට්‍රක්චර් ඩ්‍රෝවිං එකක් කරන නිසා සොයිල් ටෙස්ටිං එකේදී අපිට හරියටම ඒකේ කන්ඩිෂන් එක අවබෝධ කරගන්න පුළුවන් වුණා. අපි ඒකට accordingly තමයි අපේ ස්ට්‍රක්චර් ඩ්‍රෝවිං ටික කරේ. ඒ නිසා අපිට ගැටලුවක් වුණේ නැහැ. මුලින් අර පොඩි කාලයක ඩිලේ එකක් ආවත් අපිට කැච් අප් කරගෙන අපිට හරිය ප්ලෑන් එකක් තිබුණේ යන්න පුළුවන් වුණා. එසේම අය කිව්වා වගේ අපි WhatsApp chat එක අපේ හැම ප්‍රොජෙක්ට් එකකම daily updates දෙනවා. දැන් කලින් දවසේ මොකක්ද කරේ කියලා අපි photos videos එක description එකක් එක්ක message එකක් දානවා. ඒකෙදී client තමන්ගේ තියෙන ideas ඔක්කොම share කරගන්න පුළුවන්. ඒකෙදී ඒත් එක්කම අපේ full team එක මේකේ ඉන්නවා. ඒතර කවුරු හරි මොකක් හරි issue එකක් දැම්මත් හැම වෙලේම ඒකට attend වෙනවා. අපි ඊළඟට හිර්නි මහත්මියගෙන් අහලා බලමු අපේ payments කොහොමද උනේ? ඒවා මොහොත ගැටලු සාගත තත්ත්වයන් ආවද නැත්නම් ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් කොහොමද කියලා අපි එයාගෙන් විමසා බලමු. payments payments ගැන මුලින්ම මට එයාලා idea එකක් දුන්නා. එයාලා detailed payment plan එකක් මට submit කරා. ඉතින් මම ඒ plan එක අනුව තමයි payments හැම දෙයක්ම උනේ. ඉතින් ඒ payments කරපු stages වලට අදාළ work progress එකත් ඒකම මම මට submit කරා. ඉතින් payments වලින් මොකද ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ work progress එකට අදාළ payment එක ඒ මුලින්ම submit කරපු work program එක අනුව payment
ප්‍රෝග්‍රෑම් එක අනුව මට සබ්මිට් කරන්න පුළුවන් වුණා. පේමන්ට්ස් වලදී එයාලා දුන්න පේමන්ට් ප්‍රෝග්‍රෑම් එකට අනුව තමයි අපි පේමන්ට්ස් කරේ. හිරුනි මහත්මිය කියපු විදිහට අපේ පේමන්ට් ෂෙඩියුල් එක අපි ක්ලයන්ට් කෙනෙක්ට මුලින්ම ප්‍රොවයිඩ් කරන ප්‍රොජෙක්ට් එකක් කරද්දී ඒකට accordingly තමයි යාලා පේමන්ට්ස් කරන්න ඕනේ. අපි ක්ලයන්ට් ගේ තියෙන බජට් එක අනුව අපේ ස්ටේජ් වලට කඩලා ඒකත් අපි පේමන්ට්ස් ෆ්ලෙක්සිබල් විදිහට කඩලා තමයි ක්ලයන්ට්ට දෙන්නේ. ඒතකොට ක්ලයන්ට් ගේ බජට් එක විදිහට අපිට වැඩේටත් බාධාවක් වෙන්නේ නැති වෙන විදිහට අපි ප්ලෑන් එකක් යාට ප්‍රොවයිඩ් කරනවා. ඒතකොට අපි කොයි වෙලාවකවත් large scale payments ඉල්ලන්නේ නැහැ ක්ලයන්ට් කෙනෙක්ගෙන්. ඒතකොට ඒක මහත් පෙරක් වදස්තෝට ස්තුතිවන්ත වෙනවා අතර ඊට පස්සේ මම අපේ මොනවා හරි ස්පෙෂල් මොනවා දෙයක් කරන්න හම්බුණාද මේ ප්‍රොජෙක්ට් එක අපිට අවෝඩ් කරපු නිසා සහ අපේ ට්‍රාන්ස්පරන්සි එක කොහොමද උනේ කියලා වැඩ කටයුතු වලදී මොකද අපි ට්‍රාන්ස්පරන්සි එක open communication highly value කරන කම්පැනි එකක්. අපි එයාගෙන් අහලා බලමු මේ වැඩ කටයුතු කොහොමද සිද්ධ වුනේ කියලා. ඇත්තටම මේ මට new construction එකට යන්න කලින් තිබ්බ හැම site clearance එකකින් ඉඳන් extra works හැමදේම මෙයාලා වෙනමම budget estimation එකක් එක්ක submit කරා. ඉතින් ඒ document හැමදේම සහ වැඩේ මට හරියට transparency විදිහට කරලා දුන්නා. ඒ වගේම එයාලා මම විදේශගත වෙලා ඉන්න හින්දා ඇත්තටම මම site එකේ ඉඳෙන්නම නැහැ. ඒකට එයාලගේ මේ site එකේම එයාලගේ විදිහේ මට කැමරාස් හයි කරලා මට එහෙනම් උනත් හැමදේම මේ බලන්න පුළුවන් විදිහට මට කරලා දුන්නා. ඉතින් ට්‍රාන්ස්පරන්සි එක අතින් හොඳට වැඩි කරලා දුන්නා. මම හැමදාම මොකද සයිට් එකේ වෙන්නේ ඒ හැමදේම මට එහෙනම් උනත් ෆලෝ අප් කරන්න පුළුවන් වුණා. ඇත්තටම අපි ක්ලයන්ට් කෙනෙක් අපිට ප්‍රොජෙක්ට් එකක් අවෝඩ් කරාම අපි එයාට අපේ ස්පෙෂල් බෙනිෆිට්ස් දෙනවා. මොකද සමහර ලාවට يعني අපිත් රැඳෙන්නේ ක්ලයන්ට් ගේ ප්‍රොජෙක්ට්ස් මත. ඒක නිසා අපිට දෙන්න පුළුවන් උපරිම අපි ක්ලයන්ට් කෙනෙක්ට ලබා දෙනවා. සාමාන්‍යයෙන් ස්පෙෂලි ලෑන්ඩ් ඩෙවලොප්මන්ට් වර්ක්ස්. දැන් ගොඩක් ප්‍රොජෙක්ට් වල ගෙදර කරා කියලා සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක ඉවර වෙන්නේ නැහැ. ඒක ලෑන්ඩ් ඩෙවලොප්මන්ට් වර්ක්ස් තියෙනවා. සමහර ලෑන්ඩ්ස් වල ලොකු ඩෙවලොප්මන්ට් වර්ක්ස් තියෙනවා. කියන සොයිල් එක ට්‍රීට් කරන්න ඕනේ. රිටේනින් වෝල්ස් තියෙනවා. එතකොට බවුන්ඩරි වෝල්ස් තියෙනවා. ඒතර ලෑන්ඩ්ස්කේපින් ඒ වගේ පුළුවන් ප්‍රමාණයක් අපි අපේ කොස්ට් එකට අපි කරලා දෙනවා. අපි ප්‍රොෆිට් මුකුත් ඒවට දාන්නේ. ඒවට ඔක්කොම ට්‍රාන්ස්පරන්ට් විදිහට අපි ඩොකියුමන්ට් එක ප්‍රොවයිඩ් කරනවා. ඒකිරුනේ මහත්මියට අපි අවස්ථාව ලබා දුන්නා. අවසාන වශයෙන් ඉරිපි මහත්මියගෙන් ආව මේ ව්‍යාපෘති දෙවෙනි අධීරයක් තියෙනවා. ඒ පිළිබඳව ඇගේ ප්ලෑන් එක සහ අපි ගැන අවසාන වශයෙන් මොන හරි දෙයක් කියන්න තියනවාද කියලා අපේ ටීම් එක ගැන ඉරිපි මහත්මියගෙන් පොඩ්ඩක් අපි අහලා බලමු. අයිකනික් ටීම් එක ගැන ගත්තොත් ඇත්තටම මම දැක්කා টপ මැනේජ්මන්ට් ඉඳන් ටෙක්නිකල් ඔෆිසර්ස් වගේ හැමදාම වගේ මේක ෆලෝ අප් කරා. අන්තිම කාලේදී උනත් টপ මැනේජ්මන්ට් එකේ කියන්නේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්න පව ඇවිල්ලා මගේ සයිට් එකේ වැඩ කරුවා. ඉතින් මට ඇත්තටම අන්තිම සතිය විතරයි සයිට් එකේ ඉන්න පුළුවන් වුණේ කම්ප්ලීෂන් එක වෙනකම්. ඉතින් ඒ දවස්වල මම හොඳට දැක්කා ලේබර්ස්ලා උනත් කීප දෙනෙක්ම දාලා මම වැඩිම හරිම පිළිවෙලට කරගෙන යනවා. ඉතින් ටීම් එක ගැන ගත්තොත් ටීම් එක ගොඩක් සපෝට් කරා මේ වැඩේට. ඒ වගේම යාලා ප්ලෑන් එකක් ඇතුව හැමදේම සුපර්වයිසර් ටීම් එකක් යටතේ සහ টপ මැනේජ්මන්ට් එකම යටතේ හරියට ගයිඩ් එකක් යටතේ වුණා කියලා මම දැක්කා. අතරම මම අයිකනික් ටීම් එක රෙකමන්ඩ් කරනවා ඕනෑම කෙනෙක්ට. මොකද විදේශගත වෙලා හිටියත් අපිට ලංකාවේ ගෙදරක් හදන්න ඕන නම් මොන හරි කන්ස්ට්‍රක්ෂන් එකකට යන්න ඕන නම් අපිට එහෙ ඉඳන් වුණත් හැමදේම එයාලා හරිම ට්‍රාන්ස්පරන්සි විදිහට හැමදේම කරගෙන යනවා. ඉතින් විදේශගත වෙ හිටියත් ලංකාවේ හිටියත් මම ඕනම කෙනෙක්ට අයිකනික් කන්ස්ට්‍රක්ෂන් ටීම් එක රෙකමන්ඩ් කරනවා. බොහොම ස්තුතියි හිර්මි මහත්මිය. ඇත්තටම තවසු විදිහටම අපේ ඕන ප්‍රොජෙක්ට් එකක් අපි ඩිෆරන්ට් ලේයර්ස් වලින් මොනිටර් කරනවා. අපි ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉඳන් අපේ මැනේජ්මන්ට් ටීම් එකක් තියෙනවා, කන්ස්ට්‍රක්ෂන් මැනේජ්මන්ට් ටීම් එකක්, සයිට් මැනේජ්මන්ට් ටීම් එකක් තියෙනවා, සයිට් සුපර්විෂන් එකට ටෙක්නිකල් ඔෆිසර්ස්ලා අපේ ඉන්නවා. ඊට අමතරව අපි වෙනම ස්ට්‍රක්චරල් ඉන්ජිනියර්ස්ලා ඉන්නවා. එයාලගේ අපි ඩිසයින් ටීම් එකක් වෙනම ඉන්නවා, ප්ලෑනින් ටීම් එකක් කරනවා. ෆුල් ටීම් එකෙන්ම තමයි ඕන ප්‍රොජෙක්ට් එක මොනිටර් වෙන්නේ. එක්කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් නෙමෙයි. කවුරු පැකේජ් එකක් තමයි අපි මේ ක්ලයන්ට් කෙනෙක්ට අපි දෙන්නේ. එතකොට හිටන මහත්මිය කියපු විදිහට ඒ විදිහට අපි වැඩ කරනවා. අපි අවසාන වශයෙන් හිටේ මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා මොකද මහත්මිය අවුත් මෙම කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක්. ඔහු විදේශගතව සර්වේ කරනවා. අපි ඔහුගෙනුත් අහලා බලමු. මොකද ඔහුත් මේ ප්‍රොජෙක්ට් එකට ගොඩක් උදව් කරා, ගොඩක් ඉන්නවලු වුණා. ඔහුගෙනුත් අහලා බලමු මේ අපේ කන්ස්ට්‍රක්ෂන් එක කොහොමද උනේ කියලා. අයිකනික් ටීම් එකට යටතේ ඔවුන්ගේ ව්‍යාපෘතිය කොහොමද උනේ කියලා ඔහුගේ අදහස් කීපයක් අපි විමසා බලමු. අතරම ගත්තොත් අපේ මුලින්ම තිබ්බ ප්‍රශ්නයක් තමයි අපි කොහොමද වැඩේ කරගන්නේ කියන ප්‍රශ්න. මොකද අපි දෙන්න රටේ ඉන්නේ මේ කවුරුත් එහෙම අපිට මේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එක ගැන දන්න කියන කෙනෙක් නෑ අපිට මේ වැඩේ හොලවල කරන්න. අයිකොනික් එක ගත්තොත් එයාලා ඔක්කොම ඔතොරිටිස් වල අප්‍රූවල්ස් අරගෙන ඔක්කොම ඩ්‍රොවින්ග්ස් මේවා කරලා අප්‍රූවල්ස් අරගෙන එයාලා ඔක්කොම වැඩ ටික කරා. දැන් අතරම ගත්තොත් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් කම්පැනිස් තියෙනවා.
කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ ඒනවල ප්‍රශ්න තියෙන අපිට ඇත්තම හැමදේම රිලයබල් කරන්න බෑ. මොකද අපි අවුරුද්දක් දෙකක් ඉන්න බලන්නේ නැහැ ගෑක් හදන්නේ අපි කාර්යයද තමයි ගෑක් හදන්නේ. ඒ නිසා හොඳ රිලයබල් කම්පැනි එකක් විදියට අයිකනික් කන්ස්ට්‍රක්ෂන් මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද මම මෙයාලගේ කලින් ප්‍රොජෙක්ට්ස් පොඩ්ඩක් රිවිව් කරලා බලුවා අපි මේවත් එක වැඩ කරන කලින්. ඕවරෝල් ගත්තොත් ඇත්තටම මෙයා හොඳ රිලයබල් කම්පැනි එකක් රෙකමන්ඩ් කරන්න පුළුවන්. බොහොම ස්තුතියි කුදිත මහත්මයා දක්වා දැස්වලට. අප දෙපළටම අපි ස්තුතිවන්ත වෙනවා. එම ආස්වාද සම්බන්ධයෙන් තාම කාර්යතුල වෙලා ගන්න අප සඳහන් කරනවා. ඔහු සඳහන් කළා වගේම නිවහන් සඳහන්නේ ගොඩක් දෙනෙක් එකපාරයි. කියන්නේ අවුරුදු 10කට 5කට ඉන්න නෙමෙයි ජීවිත කාලෙම ඉන්න. ඒතකොට අපි හැම බිල්ඩින් එකකට අපි හදන ගෙදරක් හෝ බිල්ඩින් එකක් ඕන එකකට අපි අවුරුද්දක ස්ට්‍රක්චරල් වොරන්ටියක් දෙනවා. ඊට අමතරව අපි ඇන්ටි ටර්මයිට් ට්‍රීට්මන්ට් කරන එකට අවුරුදු 10ක වෙනම වොරන්ටියක් දෙනවා. වෝටර් ප්‍රූෆින් වලට අපි අවුරුදු 10ක වෙනම වොරන්ටියක් දෙනවා. ඊට අමතරව ගෙදර හදලා ඉවරනට බාර දුන්නාට පස්සේ අපේ සේවය අවසන් වෙන්නේ නැහැ. අපි ආෆ්ටර් සර්විස් එකක් දෙනවා. අපි 1 year defect liability period එකක් තියෙනවා. ඒ period එකේදී මොන හරි දේවල් ගෙදර අඩුපාඩු තියෙනවා අපි ඇවිල්ලා just call එකකින් අපි free of charge හදලා දෙනවා. එවැනි ආකාරයට අපේ සේවය ලබා ගැනීමට ඔබත් කැමති නම් Iconic Constructions අප වෙත සම්බන්ධ වෙන්න. බොහොම ස්තුතියි. Iconic Constructions, engineering your dreams.